අද වෙසක් මාස 15වත් පොහොය දවස. සිද්ධාර්ථ කුමාරයන් මව් කුසයෙන් ගිහියෝ වෙසක් 15වත් දවස. ඒ වගේම උන්වහන්සේ පස්මරුන් පරාජය කරලා ලෞතුරා බුදු බවට දැමුනේ අද වගේ මේ වෙසක් මාසයේ පුරවසවස්වත් දවසයි. ඊට පස්සේ අවුරුදු 45ක් මුළුල්ලේ දෙවියන් සහිත ලෝකයාට වැඩ කරලා උන්වහන්සේ 80 අවුරුදු වයසේදී පිරිනිවන් පාවදාලා. ඒ පිරිනිවීම සිද්ධ වෙලා තියෙන්නේ වෙසක් පුරවසවස්වත් බොහෝ දිනයකයි. මේ නිසා මේ වෙසක් පසළොස්වක බොහෝ දිනය බෞද්ධයන් විසින් ඊටම උසස් කොට වැඩගත් කොට සැලකන්නා වූ දිනයක්. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දැනට අවුරුදු 2529ක් වෙනවා අදට. මෙතෙන් ලබන්නේ 2530 වෙනි අවුරුද්දටයි. බුද්ධ ශාසනයේ පවතිනවායි කියලා නියම කරලා තියෙන්නේ අවුරුදු 5000ක්. ඒ අවුරුදු 5000න් 2500 වෙනකොට දෙකෙන් 50ක් ගෙවිලා ගිහිල්ලා. බුද්ධ ශාසනයේ කියන එකත් ඔය අවුරුදු 5000කින් ඉවර වෙනවායි කියන එක මේ භික්ෂු ශාසනයේ මාර්ගඵල ලබා ගන්න පුළුවන් කාලය. බුද්ධ ශාසනය කියලා කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගත යුතු කාරණයක්. බොහෝ දෙනාගෙන් ප්‍රශ්නය බුද්ධ ශාසනය කියන කතාව කවුරුත් කරනවා. එසේ වුණේ නමුත් ඒ අයගෙන් බුද්ධ ශාසනය කියලා කියන්නේ මොකටද කියලා අහනවා. ඒක පිළිතුරක් දීමට නොපුළුවන් අය තමයි බොහෝ දෙනෙක් නැත්තේ. බුද්ධ ශාසනය කියන එක සබ්බ පාපස්ස අකරණ කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදාපනං ඒතං බුද්ධාන ශාසනං. ඕන්නේ ගාථාවෙන් ප්‍රකාශ වන්නේ බුද්ධ ශාසනය කියන්නේ කොහොමද කියන එකයි. ශාසනය කියන වචනේ තේරුම අනුශාසනාව. අනුශාසනාව කියලා කියන්නේ මෙය කළ යුත්තේ මෙය නොකළ යුත්තේ මෙය කිරීමෙන් මෙබඳු අනිෂ්ට විපාක ලැබෙනවායි මෙය කිරීමෙන් මෙබඳු ඉෂ්ට විපාක ලැබෙනවායි කියලා කරන අනුශාසනයේ සබ්බ පාපස්ස අකරණ සියලු පව් අත්හැරීම සියලු පව් නොකිරීම කුසලස්ස උපසම්පදා යකිපමණින් තම තමන්ට දාන ධර්ම ආදී කුසලයන් කිරීම සචිත්ත පරියෝදාපන තමන්ගේ සිත පිරිසිදු කිරීම. ඕනෝය කාරණා තුන පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා. ඉතින් යම් කෙනෙක් ඒ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය අනුව ඔය කාරණා තුන අනුව පිළිපදිනවා නම් තමන් තුළ පවත්වනවා නම් ආන්න ඒ තැනත්තා බුද්ධ ශාසනයේ පවත්වන්නා වූ කෙනෙක් කියලා කියල යුතුයි. මේ බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ මේ ශාසනයේ කියන එක මේ හාමුදුරුවෝ විසින් පවත්වන එකක් කියලා. ශාසනයේ හාමුදුරුවෝ විසින් පවත්වනක් නෙවෙයි. ගිහි පැවිදි හැමදෙනා විසින්ම පැවැත්විය යුතු එකක්. ශාසනයේ පිරිහෙනවයි කියලා කියන්නේ ඔය කියාපු
පව්කම් වලින් වැළකීම වැළකෙන්නේ නැතුව පව්කම් වලින් වළකින්නා වූ බොහෝ ජනයා ඇතිවීම කුසලයන් කරන්නා වූ බොහෝ ජනයා ඇති කිරීම සිත පිරිසිදු කරන්නා වූ බොහෝ ජනයා ඇතිවීම ශාසනයේ දියුණුව මේ එබඳු අය අඩුවීම ශාසනයේ පිරිහීමේ කියලායි කියන්නේ. ඔය දැන් මේ කාලේ සලකලා බලනවා නම් ශාසනය හොඟක් දුරට පිරිහිලා තියෙන කාලයක් හැටියට කියෙන්නේ. පව්කම් වලින් වැළකීලා සිටින අයත් අඩුයි. කුසලයන්හි බොහෝ කොට යෙදෙන අයත් අඩුයි. හිත පිරිසිදු කරගන්නවා කියන අයත් අඩුයි. ඒ අඩුවීම ශාසනයේ පිරිහීම. යම් යම් තරමට ඔය කියාපු ධර්මයන් ජනයා අතර වැඩි වෙනවා නම් ඒ වැඩි වීම ශාසනයේ දියුණුව. ඔය ශාසන දියුණුව ශාසන පිරිහීම කියන ඔය දෙක ගිහි පැවිදි කොයි කාටත් සාධාරණ එකක්. ඉතින් අද දවස ගැන සලකලා බලනවා නම් බුදුරජාණන් වහන්සේ පස් මරුන් පරවල බුද්ධත්වයට පැමිණියේ වෙසක් 15ක් බොහෝ දිනයකයි. ඒ කාරණේ නිමිත්ත කරගෙන බෞද්ධයන් විසින් මේ දිනය විශේෂයෙන්ම කුසල ක්‍රියාවන්හි යෙදෙන දිනයක් කරගෙන තියෙනවා. මේ ඒ වගේම මංගල දිනයක් කරගෙන තියෙනවා. ලෝකෙහි බුදුරයන් පහළවන්නේ බොහොම කලාතුරකින්. සමහර විට කල්ප කෝටි ගණන් ගත වෙනවා ඒක බුදුරෙක්වත් පහළවන්නේ නැතිව. අප ගෞතම බුදුරජාණන් වහන්සේ නියත විවරණය ලැබුවේ මේක සාරාංශය කල්ප ලක්ෂයකින් එහා මේ බුදු වී වදාළ දීපංකර කියන බුදුරජාණන් වහන්සේ ගෙනයි. දීපංකර බුදුරජාණන් වහන්සේ තිරිනියම් පාලා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂයක් ගත වුණායින් පස්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලෞතර බුදු බවට පැමිණියේ. ඔය සාරාංශය කල්ප ලක්ෂයක් වූ අති දීර්ඝ කාලයේදී ලෝකෙහි බුදුවරුන් පහළ වෙලා තියෙන්නේ 24 නමක් පමණයි. කල්ප ලක්ෂයකට එක බුදුවරයෙක්, කල්ප කෝටියකට එක බුදුවරයෙක් වෙනවා. ලෝකෙහි බුදුවරුන් නැති වෙලා නැහැ. එතන බුදුවරුන් ඇතිනවන්නේ මොකක්ද කියලා කියනවා නම් බුද්ධත්වයේ කියන එක ලෙහෙසි පහසුවෙන් ලබා ගන්න පුළුවන් එකක් නෙවෙයි. බුද්ධත්වය ලබා ගැනීම සඳහා අති දීර්ඝ කාලයක් පින් කරන්න ඕනකම. එහෙම නැතුව දවස් දෙකක් පින් කරලා නැත්නම් ඒකාත්ම භාවයක දෙයක පින් කරලා අවුරුදු 100ක ලක්ෂයක් පින් කරලා බුද්ධත්වයට පැමිණෙන්න පුළුවන් කමක් නැහැ. බුද්ධත්වයට පැමිණීම සඳහා කරන පින්කම් වලට ව්‍යවහාර කරන නම පාරමිතා කියන එක. බෝධිසත්වයන් වහන්සේ සාරාංශය කල්ප ලක්ෂයක් පිරුවයි කියන එක. බෞද්ධයන් ඔය නිතර කියන අහලා කියන දෙයක්. පෙරම් පිරීමේ කියලා කියන්නේ පින් කිරීම තමයි. ඒ මහා පුණ්‍ය ස්කන්ධයේ වරයෙන් මේක අවුරුදු මේ 2574කට පෙර බෝධි මූලයේ බෝධිසත්වයන් වහන්සේ බුදු බවට පැමිණියා. බුද්ධ වර්ෂය ගණන් අරගෙන නම් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාවදාලා. පිරිනිවන් පානා දිනේ පටන් ගණන් අරගත් ඒ බුද්ධ වර්ෂය දැන්
දෙදාස් පන්සිය විසිනම් හිත හිතන් දෙදාස් පන්සිය දෙදාස් බුදුරජාණන් වහන්සේ ජීවිතයේ දගනලා 45 අවුරුද්දක් ලෝකයට ඒක ටිකක් නෝගලම බුදුරජාණන් බුද්ධ ශාසනය පැවතිය අවුරුදු 2574ක් තිබෙනවා. මේ ඒහත් පසලොස්වක් බොහෝ දිනක් බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැලකිය යුතු කාරණා කීපයක් සිද්ධ වුණා. ඒවා සිහි කරන්නා වූ බුදුරජාණන් වහන්සේගේ ගුණ ප්‍රධාන වශයෙන් කියනකොට 9ක්. දැන් මේ කාටත් පාඩම් කියන පාඩයක් තියනානේ ඉතිවිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාකරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂවත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවා කියලා. ඔය පාඨයෙන් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ 9යි. ඒ ගුණ 9න් මුලටම කියනා වූ ගුණය තමයි අරහං කියන්නේ. අරහං කියන්නේ වැඩුම් පිදුම් ලැබීමට, ගරු සත්කාර ලැබීමට සුදුසු බවයි. ලෝකයේ යන් හැමතෙම අනුන්ගෙන් සැලසෙලි ලබන නොලබන ස්වභාවය මේ කොයි මිනිසයන් ගැන පරීක්ෂා කරලා බැලුවත් කියන්නට දෙනවා. දැන් සමහර මිනිස්සු ඉන්නවා ඔය අතර අහකට ගන්න. සමහර මිනිස්සු ඉන්නවා මේ දෙපැත්තට එනවා නම් ඈත දිහා මෙලව යනවා එනවටවත් කැමති නැහැ. එහෙම නේද? සමහර මිනිස්සු ඒ ගෙදර ඉඳලා එනවට කැමති නැහැ. ඈත දිහා මෙලව යනවා වෙනියාගේ මේ ගරු දුහින් සත්කාර කිරීමේ ගුණ කොහෙත් නැහැ. ඒ ඔවා ටික වැඩි වැඩියෙන් කියන මිනිස්සු ඉන්නවා. සමහර කෙනෙක් කොනකට වගේ හොඳට පිළිගන්නවා. හොඳට අඳ ගහලා පාදි වෙන්න දීලා එලාවේ හැටියට සංග්‍රහ කරනවා. එහෙම නේද? නවත් සමහර කෙනෙක් මේ ලොකු මිනිස්සු ඉන්නවානේ. මාන්තිවරු ඇමතිවරු තවත් ඉතින් ගතේ යම් විසස් වැඩක් කරන ධනවත්. එහෙම කෙනෙක් වෙනවා නම් උත්සවවල උත්සවස්ත්‍රියෙන් පිළිගන්නවා. ඒ මොකද ඒවා ලැබීමට සුදුසු ස්වභාවය ඒ අයිතියි. ඒ පූජාසත්කාර ලැබීමේ සුදුසු ස්වභාවය බුදුරජාණන් වහන්සේට ලෝකෙහි හැම දෙනාටම ලැබී හිටියා. ආන්න ඒක තමයි බුදුහාමුදුරන්ගේ තියෙන අරහං ගුණය. බුදුරජාණන් වහන්සේට මිනිස්යන් දැන් මිනිස් ලෝකයේ ඉන්න හැම ධනවත්තුම හැම හිතුවරුම හැම පඬිතුම හැම රජවරු ඇමතිවරු ඔක්කොම ගරු බුදුමන් කරනවා. මිනිස්යන් පමණක් නෙමෙයි දේව බ්‍රහ්ම මිනිසුන් බුදුරජාණන් වහන්සේට ගරු බුදුමන් කරනවා. ආන්නේ ගරු බුදුමන් ලැබීමට සුදුසු බව නැවත සුදුසු බව බුදුරජාණන් වහන්සේ කෙරෙහි පිහිටවනවා. ඒ පිහිටලා ගරු සත්කාර පූජා සත්කාර ලබන්නා වූ ස්වභාවය බුදුවරුන්ට අරහං ගුණ අරියත් ගුණ.
ඒ මුලටම කියන දුනයි. බුදුහාමුදුරුවන්ට ඒ කියන ඒ අරිහත් ගුණය කියන්න බැරුවා. විශාලත්වය මේ වෙසක් දවසේම තේරුම් අරගන්න පුළුවන්. වෙසක් දවසේම තේරුම් අරගන්න පුළුවන් කියලා කියන්නේ අද බුදුරජාණන් වහන්සේ උදෙසා බුදුරජාණන් වහන්සේට ගෞරවයක් වශයෙන් මුළු රටේම නොඑක් විදිහේ සැරසිලි කරනවා. නොඑක් හැටියට පහන් දැල්වීම කරනවා. ඕවා කොයිවත් කරන්නේ බුදුහාමුදුරුවන්ට ගෞරවයක් සැලකිල්ලක් වශයෙන්. තව මේ දානසල් පවත්වනවා. තවත් නොඑක් විදිහේ පින්කම් කරනවා. ඒ හැම එකක්ම කරන්නේ බුදුරජාණන් වහන්සේට ගෞරවයක් වශයෙන්. බොහෝ දෙනෙක් මේ සිල් සමාදන් වෙනවා. ඒ සිල් සමාදන් වන්නේ විශේෂයෙන් මේ පොයෙහි බුදුරජාණන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවක් වශයෙන් තමයි. පූජාව ආමිෂ පූජාවේ ප්‍රතිපත්ති පූජා නෑ. බුදුහාමුදුරුවන්ට මේ එක වෙසක් බොහෝ දිනයකදී ලැබෙන පූජාවේ විශාලත්වයෙන් කොච්චරද කියලා කියන්නේ. ඔය පිළිවෙලට හැම පොය අවුරුද්දේ 365 දවසෙම රටේ හැමතැන වලින් එක්තරා ප්‍රමාණයක පූජා ලැබෙනවා. ඒ ලැබෙන්නේ දැන් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 2529ක් වෙනවයි කියන්නේ. ඒ 2529 ඉස්සෙල්ලා බුදුහාමුදුරුවන් ජීවමානව සිටියා වූ බුදුහාමුදුරුවන්ගේ සංතාන ඔය ගුණය කොයි තරමින් පැවතුනාද කියන එක කිරිනිවන් පෑවායින් පස්සේ දැනට පවතින සත්‍යය අනුසලකා බලා ගන්න පුළුවන්. ඒ පිරිනිවියා වූ බුදුරජාණන් වහන්සේට මේ තරම් පූජා සත්කාර ලැබීමේ ශක්තියක් වෙනවා නම් ජීවමාන බුදුරජාණන් වහන්සේට කොයි තරම් තිබුණද කියන එක හිතා ගන්න පුළුවන්. ඒ ශක්තිය, ඒ අරහං ගුණය බුදුහාමුදුරුවන්ට කොහෙන් ලැබුණද කියලා කියනවා නම් සාරාංශය කල්ප ලක්ෂයක් මුළුල්ලේ කරන ලද දාන සීලාදී කුසල ධර්මවල බලයෙන් තමයි. ලෝකෙහි බුදුරයන් වහන්සේලා පමණ වෙන කවුරුවත් පින් කරවත් ඇත්තේ නැහැ. ඒ නිසා ඒ පූජා සත්කාර කිරීමේ වාසනාව බුදුරයන් වහන්සේලා තුළ පිහිටා තිබෙනවා. ඒ පිහිටා තිබෙන ඒ වාසනා ගුණයට අරහං ගුණය කියලා කියනවා. ඒ අරහං ගුණය ඇති කරගෙන වියන්නේ බුදුරජාණන් වහන්සේලා ප්‍රමෝදක කියලා කියනවා නම් ලෝක සත්‍යයට යහපත වෙනවා. දැන් මේ අජීවමාන වූ බුදුරජාණන් වහන්සේ උදෙසා අද අප්‍රමාණ බුදු පූජාවල් පවත්වනවා. ඉතින් ඔයයි බුදුහාමුදුරන්ට දේවන තමයි කිසි වැඩක් නැත්තේ නෑ. ජීවමාන කාලයේ පවත්වනා වූ මහා පූජාවල් වලින් බුදුහාමුදුරුවන්ට කිසි වැඩක් නැත්තේ නෑ. මේ අරිහත් ගුණය බුදුරජාණන් වහන්සේ විසින් ඇති කරගත්තේ කොමතද කියලා කියනනම් ලෝකයාගේ යහපත වෙනසයි. ලෝකයාගේ යහපත වෙනසයි කියලා කියන්නේ යම් කිසි කෙනෙක් ඒ බුදුහාමුදුරුවන්ට අද්දකෝ සෝලා වැඳීම පවනන මුත් කරනවා නම් එයත් ඒක නැත්තාට හරියටම දිව්‍ය ලෝකයට ආවාය හේතුවම දිනනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඒ අරිහත් ගුණය තියෙන නිසා සාමාන්‍ය ජනයාගේ සිත් උන්වහන්සේ දෙකට ඇදිලා ඒ බුදුරජාණන් වහන්සේට පූජා සත්කාර කරනවා. එසේ පූජා සත්කාර කිරීමෙන් ලෝක සත්‍යයන් අනන්ත පරිණාම සැපසම්පත් ලැබෙනවා. ලොකු පූජාවක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ හදගත් බුදුරයන් වහන්සේලාගේ සිරිතක් වෙනවා. සෑම දාම පහකට හතර
ඔය වෙලාවේදී අර නාවිසින් කාට පිළිතලිය යුතුද ආත උපකාරයක් කළ යුතුද උපකාරයක් කිරීමට සුදුසුෙක් ඉන්නේ කොහෙද කවුද කියලා ලෝකේ බලනවා. එක දවසක් වැඩගහනවර වැඩ සිටින කාලේ උන්වහන්සේ ලෝකේ දේශපාලනකට උන්වහන්සේගේ නුවණට පෙනුණා රජගහනවර මේ පොඩි එදාම මැරිලා අපායේ ඉඳින්න කොහෙද මහලු පොඩි ගහන උදිර දැකලා උදිරයාම ඒක නැතිව අපායෙන් එදා ඒ වැඩි උපායන් නොදී මහල්ල පිටත් වෙලා යන වෙලාවේ මංසයක් වහන වික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන අද ගහනවර බුදුරජාණන් වහන්සේ උදෙසිතා ඒ ඉන්නපාත වැඩියේ මේ රොඩි ගහන්නේ උදේ නැගිටලා මේ නගරයෙන් පිටකට යන වෙලාවේ එන මාර්ගය බුදුරජාණන් වහන්සේ ඒ මාර්ගයෙන් වැඩම කරලා අර සබි ගහන්නේ එනකොට ඒ නෑනි දෙන ගමන වරක් ගන්නා ඉස්සරහම නැවතෙන හැම රොඩි ගෑනේ නැවතුනා වී නමුත් බුදුහාමුදුරන් ගැන දැනීමක් රැඳුම් පිදුම් කිරීමක් ගැන දැනීමක් මොකක්වත් නැහැ. රොඩි ගෑනේ පැත්තේ බුදුහාමුදුරන් සමග සිටියා වූ මුගලන් හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ නැවතුනේ කුමක්ද කියන එක බැලුවම වහන්සේට වැටහුණා අනෙක් කාරණයක් නිසා නෙවෙයි මේ අදම නැරිලා අපායට යන්නට සිටින රොඩි ගෑනියට අනුකම්පාව පිණිසයි කියලා. එහෙනම් බෙල්ල මුගලන් හාමුදුරුවෝ රොඩි ගෑනියට කතා කළා වදාළනේ නුඹේ ආයුෂය දැන් ඉවර වෙන්න ගිහිල්ලා වැඩි කලක් නුඹට තව ලෝකෙහි ජීවත් වන්න කාලයක් ඇත්තේ නැහැ. නුඹ ස්වර්ගයට යාම සඳහා කළා තියෙන යම් කිසි පිනක් ඇත්තේ නැහැ. නුඹ දැන් මැරිලා අපායට යන්න සිටින කෙනෙක්. ඒ නිසා ඒන් නිදීම සඳහා වහාම මේ බුදුහාමුදුරන්ට පසඟ පිහිටවලා වඳින්නේ කියලා හිතුවා. එහෙම කිව්වහම ඒත නැතිට ටිකක් බයක් සංවේගයක් ඇතිලා පසඟ පිහිටවලා බුදුහාමුදුරන්ට වැඳලා ඉතින් තමා උදෙසා ඒ ලෝකේ හැමදෙනා විසින්ම ගරු බුහුමන් කරන බුදුරජාණන් වහන්සේ තමන් ළඟට පැමිණි එක ගැන තමන් ළඟ නැවතුණු එක ගැන තමන්ට ලොකු සැලකිල්ලක් කළ එක ගැන ඒ රොඩි ගෑනියට මහත් ප්‍රීතියක් ඇති වෙලා බුදුහාමුදුරුවෝ වඩිනවා පේන තෙක්මානේම ඒ පැත්තට බලාගෙන ඇඳගෙන බුද්ධාලම්බන ප්‍රීතියෙන් හිටියා. රොඩි ගෑණී කළා වූ පින ඔච්චර වෙනවා. ඒ ගෑණී එදාම කුලප්පු වෙච්ච එළදෙනෙක් විසින් ඇනලා මරලා දානවා. එසේම වූ රොඩි ගෑණි තව්තිසා දිව්‍ය ලෝකෙහි දිව්‍ය විමානයක මහත් ධන සම්පත් ඇත්තා වූ දෙවඟනක් වෙලා උපන්නා. ඔය කිව්වේ විමාන වස්තු ප්‍රකරණයේ කියන ග්‍රන්ථයෙහි සඳහන් වන්නා වූ එක්තරා කතා ප්‍රවෘත්තියක්. දැන් ඉතින් ඔය කතාව ගැන හිතන්න තවත් කාරණයක් කියනවා. බුදුහාමුදුරුවන්ට මේ රොඩි ගෑනිට හරකෙක් ඇනලා නැරෙනවායි කියන එක කලින්ම පෙනුණා. එහෙම පෙනිලා එතෙන්න වැඩම කළේ. එතෙන්න ඉතින් සමහර කෙනෙකුට හිතන්න පුළුවන් ඒක වළක්වන්න බුදුහාමුදුරුවන්ට බැරිද කියලා. එහෙමත් ප්‍රශ්නයක් නැගෙනවා නේද? ඒ රොඩි ගෑනියට එබන්දක් සිද්ධ වී වන්නේ ඒත නැතිගේ යම් කිසි අකුසල කර්මයකින්.
ඒ අකුසල කර්ම වලින් සිද්ධවන්නා වූ දේවල් කාටවත් වළක්වන්න පුළුවන් කමක් නැත්තේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නියත වශයෙන්ම ඒතනත්ීත මැරෙන්න සිද්ධ වෙන එක දැකලා මරුණායින් පස්සේ අපායට නොයන හැටියට සුගතියට යන හැටියට ඒතනත්ීත මේ අනුශාසනා කළා පිළිවෙල කළා දුන්නා. එහෙම කෙනෙකුට අර බුදුහාමුදුරුවන්ට වඳින්න පුදන්න හිතෙන්නේ බුදුහාමුදුරුවන් දැක්කම ඒ බුදුහාමුදුරුවන් තුළ ඇත්තා වූ අරහන් ගුණය නිසායි. ඒ අරහන් ගුණය නිසා තමයි අප්‍රමාණ මේ ලෝකේ ජනකාය බුදුහාමුදුරුවන්ට පූජා සත්කාර කරන්නේ. එහෙනම් ඒ අරහන් ගුණය නිසා බුදුසජාණන් වහන්සේට නොඑක් විදිහේ ආහාර පාන වස්ත්‍ර මල් පහන් මොඩි හේහත් ආදී নানা ආකාර දේවල් පූජා කළා වන්දනා කළා මහා කුසල ස්කන්ධයක් බොහෝ ජනයා විසින් ලබා ගන්නවා. ඒ බුදුහාමුදුරුවන්ගේ අරිහත් ගුණය නැත්නම් අනික් අයට ඒවා කරන්න හිතෙන්නේ නැහැ. ඒ අරිහත් ගුණයෙන් ඒ නිසා ලෝකයට මහා ශාන්තියක් ඇති වෙනවා මහා ශාන්තියක් සිද්ධ වෙනවා. ඔය පිළිවෙලට කියලා නිම කරන්න බැරි අප්‍රමාණ ගුණ රාශියක් තියෙනවා. අරිහත් ගුණය කියන්නේ උපමනක් නෙවෙයි. මේ අද දවසට ගැලපෙන අද දවසේ පෙනෙන්න තියෙන කරුණ වලින් ඔය අරිහත් ගුණය ප්‍රකාශ කරන්නට යෙදුනේ. ඉතින් මේ දවස කොයි කවුරු බුද්ධ ගුණ සිහි කරන බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයක් ඇති වෙන දිනයක්. ඒ බුදුහාමුදුරුවන්ගේ අරිහත් ගුණයම තමයි. ඒ බුදුහාමුදුරුවන්ගේ අරිහත් ගුණය නිසා තමයි බොහෝ දෙනාට අද මේ සිල් සමාදන් වෙන්න හිතෙන්නේ, වැඳුම් පිදුම් කරන්න හිතෙන්නේ. ඕවා හේරම හිතෙන්නේ බුදුහාමුදුරුවන්ගේ අරිහත් ගුණය නිසායි. ඉතින් ඒවා කරලා බොහෝ ජනයා ස්වර්ග මොක්ෂ සම්පත් ලබා ගන්නවා. ඒ බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ගුණය වූ අරිහත් ගුණයෙන් ලෝකයට සිද්ධවන්නා වූ මහත් අර්ථය මහත් ප්‍රයෝජනය තමයි. සිල් සමාදන් වීම ගැනත් අද මට කාරණයක් කියන්න හිතුණා. নানা ප්‍රකාර සිල් තියෙනවා. පොහේ දවසට ආරක්ෂා කරන සිල් වලට උපෝසත සීලය කියලා කියනවා. මේ අෂ්ටාංග උපෝසත සීලය, නවාංග උපෝසත සීලය, දස සීල් ඔය තියෙන සිල් වලින් ප්‍රධාන ශික්ෂාපදය විකාල භෝජන ශික්ෂාපදය. ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තා දානයෙන් වැළකීම, මිත්‍යාචාරයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, සුරාපානයෙන් වැළකීම. ඕවා මේ බෞද්ධයන් විසින් සිල් සමාදන් වුණත් සදාතරම කළ යුතු වැඩ. පොහොය දාර තියෙන විශේෂ දේ තමයි විකාල භෝජනයෙන් වැළකීම. විකාල භෝජනය කියලා කියන්නේ දවස කොටස් දෙකකට බෙදෙනවා. කාලය විකාලය කියලා. කාලය කියලා කියන්නේ බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා ආහාර ගන්න වෙලාව. ඒ කොයි වෙලාවද කියලා කියනවා නම් නැගෙනහිර පැත්තේ පාන්දර 5ට විතර වෙනකොට නැගෙනහිර පැත්තේ ආකාශයට සූර්ය රශ්මිය වැටිලා තියෙනවා පෙනෙනවා. ආන්නයකට කියන්නේ අරුණයි කියලා. අරුණ කියන්නේ මදරත්හැය කියන එකයි. මදරත්හැය ඒ අරුණ පහළ වූ තැන්පත් ඉර මුදුන් පැනෙන දෙක්. ඒ බුද්ධ ආදී ආර්යයන් විසින් ආහාර ගන්නා කාලය. එතන හිටන් මේ දවල් කාලය, රාත්‍රී කාලය අධිකට කියන්නේ විකාලය කියලා.